පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. සරත් ඉන්නවා නේද? සරත් ඉදිරියට කතා කරන්න කටයුතු කරන්න පුළුවන්. ඇත්තම කියනවා නම් සරත් මේක කියන්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. Tamanටත් දවස ගානෙම ප්‍රශ්න ගොඩාක් එන විදියට කටයුතු වෙලා තියෙනවා කියන කතාව ගැන විතරයි අද අපිට කතා කරන්න අවස්ථාවකුත් තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මම මෙන්න මෙහෙම කතාවක් ඔයාට මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපිට විශේෂයෙන් කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ කියන කතාව ගැන. මම මේ මොහොතේදී ඔයාට කතා කරන්න සූදානමක් තමයි තියාගන්නේ. ඔයා දන්නවද මෙන්න මේ කාරණාව නම් අපිට ඉස්සරහට මෙන්න මේ විදියකට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මම මෙහෙම දෙයක් කියන්නම්කෝ. දැන් ඉතින් කෙවින් එක්කම එන්න ඉඩකඩක් තිබෙනවා සරත්. ඇත්තටම ඒ ඇවිල්ලා මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? ඇත්තටම මේ හැමදේම පැහැදිලි කරලා දෙන්න ඕනේ. Taman මේ හැමදේම දැක්ක කියන එක ගැන කතා කරන්න ඉඩක් හදලා දෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් තමයි අපිට මේ වෙලාවේ විශේෂයෙන්ම කතා කරගන්න ඉඩක් තියාගෙන ඉන්න පුළුවන්කම ලැබිලා තිබුණේ කියන කතාව ගැන තමයි අද අපි විශේෂයෙන් ඔයත් එක්ක කතා කරන්න කටයුතු කරන්නත් අපිට පුළුවන්කම තිබිලා තියෙන්නේ. කොටින්ම කියනවා නම් සරත් මේ ගැන කියන එක ලොකු දෙයක් වෙනවා. සරත් මේ ගැන කිව්වට පස්සේ මෙන්න මේ වගේ දෙයකට අපිට කතා කරන්න ඉඩකඩක් හදලා දෙනවා කියන කතාව ගැන විතරයි අපි මේ වෙලාවේ කතා කරන්නටත් උවමනාවක් තියාගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් සරත් මේ විදියට කතා කරලා මේ හැම දෙයක්ම වෙනස් කරන්න ඉඩකඩක් හදාගන්නේවි. ඒ කියන්නේ නුරාන් ඉන්න තැන Taman සොයාගත යුතුයි නේද කියන තැනට පත් වෙලා ඉඳීවි කියන කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න වැඩිපුරත් එක්ක අවස්ථාවක් හදාගන්න chance එකක් ලැබිලා තියෙන්නේ කියන කතාව ගැන තමයි මම මේ මොහොතේදී ඔයාලට මතක් කරන්න ලෑස්ති වෙලා තියාගෙන ඉන්නේ කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නේ. ඉතින් ඒක හරි වටින දෙයක් විදියට මම කියනවා. ඒ වගේම තමයි සරද්දාන ඒ පැමිණිල්ලත් එක්ක ගොඩාක් දේවල් වෙනස් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා කියන කතාව අපි මේ වෙලාවේ කතා කරන්න සූදානම් වෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ මොහොතේදී කතා කරන්න පුළුවන්කමකුත් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක හරි වටිනවා කියලයි මම මේ මොහොතේදී ඔයාලට මතක් කරන්න සූදානම්කමක් තියාගෙන ඉන්නත් ඕනෙකම තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඇත්තටම ඒ වෙලාවෙම හැමෝම ලෑස්ති කරගෙන මේ පොලිසියෙන් හොයන්න පටන් ගනීවි කියන කතාව ගැන තමයි අද අපිට මේ මොහොතේදී කතා කරන්නත් පුළුවන්කම ලැබිලා තියෙන්නේ කියන කතාව ගැන තමයි අද අපි විශේෂයෙන් ඔයාට කතා කරන්න සූදානම්කමක් ලබා ගත්තේ. ඉතින් ඒක හරිම වටින දෙයක් විදියට තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න ලෑස්තියක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන මම මේ වෙලාවේ කතා කරනවා.